ආයිබෝවන් චෙක් රිටර්න් කිව්ව ගමන් ඔළුවට එන්නේ මොකක්ද? චෙක් රිටර්න් කිව්ව ගමන් ඔළුවට එන්නේ වංචාකාරයෙක් ගැන සිතුවිල්ල. හැබැයි අද මේ රටේ චෙක් රිටර්න් වීම පිළිබඳව අරුම පුදුම කතාවක් මේ රටේ සමාජය තුල කතා වෙනවා. රටක රාජ්‍ය නායකයා එහෙම නැත්නම් රටේ විධායක ජනාධිපතිවරයා ලබා දෙන ලියවිල්ලක් චෙක් පතක් මේ රටේ වළංගුතාවයක් තිබීම. ජනාධිපතිවරයා ලබා දෙන සංකේතාත්මක චෙක් පතක් උනත් එය වළංගුතාවයක් ලබා දිය යුතුයි. මොකද ඒ ලබා දෙන්නේ මේ රටේ පුරවැසියා වෙනුවෙන්. පුරවැසියා ඕ පිළිබඳව තබන විශ්වාසය පළදු වීම රටක අභාග්‍ය කරා රටගෙන යන තවත් එක් පැතිකඩක් කියන එකයි ඔබට මතක් කරගන්න ඕනේ. අපි අර මුලින් කිව්වා වගේ චෙක් රිටර්න් කිව්ව ගමන් අපිට ඔළුවට එන්නේ වංචා කරන පුද්ගලයෙක් පිළිබඳව. අපිට මේක විහිළුවක් නෙවෙයි. ඔබට මේක විහිළුවක් නෙවෙයි. රටේ රාජ්‍ය නායකයා ලබා දෙන ලියවිල්ල චෙක්පත ඒ චෙක්පත අඟුරු චෙක්පතක් වෙනවා නම් මේ රටේ සිස්ටම් එක කොතනද තියෙන්නේ? හැබැයි හදිස්සියට ජනප්‍රියතාවයේ ඉක්මනින් ගන්න අර කිව්වනේ තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියලා. තහඩුවක් ගියාට ලක්ෂ 10ක් දෙන්න හම්බුනේ නැහැ. හැබැයි මේ රටේ මිනිස්සුන්ට පොරොන්දු දීලා ඒ පොරොන්දු වලට ඒ පොරොන්දු ඉෂ්ට කරන්න ගියාම ලක්ෂ 50ක් දෙනව වෙනුවට ඒ 50 තුනට කඩලා 20 චෙක් එකක් තමයි දීලා තියෙන්නේ. ඒ 20 චෙක් එක තමයි දැන් රිටර්න් වෙලා තියෙන්නේ. ඉතින් අපි ජනාධිපතිවරයා වටේ ඉන්න සියලු දෙනාට මතක් කරන්න කැමතියි. ඔබ මේ රටේ 2 කෝටියක් ජනතාවගේ රාජ්‍ය නායකයා. ඔබ පක්ෂයක නායකයෙක් නෙවෙයි දැන්. එම නිසා ජනප්‍රිය තීන්දුව වලට වඩා වැදගත් වෙන්නේ මේ රටේ රටවැසියා පිළිබඳව ඔබට තිබෙන ආදරය, කරුණාව, දයාව පිළිබඳව ප්‍රශ්නයක්. ඔබ ලබා දෙන චෙක්පත පහවදාට චෙක්පතට බැංකුගත කරාම ඒ චෙක්පතට මුදල් නොමැති නම් රටවැසියා කුමක්ද කිය යුත්තේ? හැබැයි ඔබට වගකීමක් තිබෙනවා. ඔබට ඒ වගකීමෙන් මිදෙන්නට බෑ. ඔබට වගකීමක් තිබෙනවා ජනප්‍රිය තීන්දුව වලට වඩා එහා ගිහිල්ලා මේවට සල්ලි තියෙනවද? සල්ලි ආපහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා තියෙනවද? ඒ ගිණුම් වල මේ සල්ලි තියෙනවද කියලා සොයා බලා අවසන් වුණාට පසුවයි ඔබ චෙක්පත ලබා දී යුත්තේ. එහෙම නැතුව ඔබගේ ජනප්‍රියතාවයෙන් රටේ ආණ්ඩුව පිළිබඳව පවතින විවේචන, ආණ්ඩුව පිළිබඳව පවතින ජනප්‍රියතාවයේ අඩුවීම මත ජනප්‍රියතාවයේ ගන්නට ගිහිල්ලා ඔබ කරගන්නේ තවත් එක් ඇන ගැනීමක් විතරයි. ඒ නිසා රටේ රාජ්‍ය නායකයා කියන්නේ පාක්ෂික එහෙමත් නැත්නම් සංධානයක රාජ්‍ය නායකයෙක් නෙවෙයි. ඔබ මේ රටේ 2 කෝටියක් ජනතාවගේ රාජ්‍ය නායකයා. ඒ නිසා වගවීමෙන් වැඩ කළ යුතුයි අපි ඔබට විශ්වාස කරනවා. ඒ නිසා චෙක්පත් ලබා දීම හොඳ කාරණාවක්. හැබැයි ලබා දෙන චෙක්පත 50 කියලා 50 තුනට කඩලා 20ක් දීලා ඒ 20 දෙන චෙක් එකක් රිටර්න් වීම මේ රටේ කොයිතරම් දුරට වංචාවක් සිදු වෙලා තියෙනවද කියන එක. කොයිතරම් දුරට ඒ මිනිස්සු කොයිතරම් අපහසුතාවයට පත් වෙන්නේ නැද්ද කියන එක අපි ඔබ මතක් කරගන්න කැමතියි. ඒ අපහසුතාවයට පත්වන්නේ ජනතාව පමණක් නොවේ. ඒ සියලු රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් වෙනවා. ඔබ ගන්න තීන්දුව, ඔබ ගන්න තීරණය පල්ලෙහාට ගලාගෙන යනකොට ඒක චක්‍රරේඛනයක් කරා විතරක්ම යවන ඔබට හරියන්නේ නැහැ. ඒකට අදාළ කරුණු කාරණා විසි ආකාරයෙන් සිද්ධ වුණාද කියන වග බලා ගැනීම ඔබ සතු. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් වෙනවා. රට වැසියා අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම රටේ මුල් පුරවැසියා හැල්ලුවට ලක් වෙනවා.